වාරික එකතු කරන්න ආව නෙමෙයිනේ ග්‍රාමසේවක මහත්තයා නැවිල්ලා ඉන්නේ. එළියට බහපල්ලකෝ. ග්‍රාමසේවක මහත්තයා. ග්‍රාමසේවක මහත්තයා. ග්‍රාමසේවක මහත්තයා තමයි නැතු ඉතින් CID එකෙන් ආව නෙමෙයිනේ. මොන මගුලේද ඉන්නේ? මේ කියන්නේ. උඩ. වහල උඩද? නෑ. ගාවුඩ. මොන මගුලක්ද ඔය කොස් ගාවුඩ නැගගෙන කරන්නේ? බහිනාකෝ බීමට. නෑ. පස්සේ ලඩුකුත් අරගෙන බෙල්ල වල දාගන්න ආවේ. ඈ? බෙල්ල වල දාගන්න? ඊ මොකටද ඔය? නිතන්සලාම ආවතාලු කියා ග්‍රාමසේවක මහත්තයා. මං හිතුවා අවුගිය ටිකේ තමුසගේ හැසිරීම රටාවත් එක්ක ඇති මෙච්චර කල්වත් හිටියා. හරි බහිනාකෝ බීමට. බෑ. ඈ? බෑ. බැරි බීමට. දැන් මොකද්ද සිද්ධ වුනේ සුමිත් මල්ලි? මොකද්ද සිද්ධ වුනේ කියන්නේ? ඊයේ අවුද ගෑණි තෝත් එපා මං ගැන හොයන්නත් එපා කියලා ඇඳුම් ටිකක් බෑගේ දාගෙන එයාලා හිඟුරක්කට මා ගෙදර ගියා. හරි ඉතින් ඔය ගෑනු කියන જાති යනවා තමයි ඉතින්. ගෑණි කියට ඉතින් ග්‍රාමසේවක මහත්තයා ගියේ නෑනේ. ගෑණි කියට ග්‍රාමසේවක මහත්තයා ඉන්නවනේ. එහෙනම් දවල්ට කන්න බත් ටිකක් කියන්නකෝ. තු වෙන කතාවක් නෙමෙයිනේ මම කියන්නේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් වුණා. ගාම නිලධාරි හැටියට අපේ මොනවද වෙන්න ඕනේ මොනවද කෙරෙන්න ඕනේ? වලනි තන්තලා වුනේ. නිහන්සලා ආපහු ඕනි කියලාද කියන්නේ? හරි අපි හෙට උදේ මෙයන් ගිහින් එක්කන් එමු. හිඟුරක්කට? ඔව්. මම වෑන් එකත් කතා කරන්න. සමුදි හයර ගෙදරක් දෙනවා. ආනේ කොච්චර දෙයක්ද ග්‍රාමසේවක මහත්තයා. යන්